රිමෝට් එකක් රෙඩි බව හඟවන සලකුණු මෙන්න. ඔබේ සහකරු හෝ සහකාරිය හදිසියෙම වෙනස් වෙලා වගේ දැනෙනවද? ඕන් ඔබෙන් ඈත් වෙන්න පාර කපනවා කියලා සැකයක් තියෙනවද? බ්‍රේක්අප් එකක් ලැබෙන්න කලින් ඕනෑම කෙනෙක්ගෙන් දකින්න ලැබෙන මනෝවිද්‍යාත්මක සලකුණු තුනක් මෙන්න. සම්බන්ධතාවයක් නතර කරන්න හිතන කෙනෙක් එක පාරටම ඒක කරන්නේ නැහැ. ඔවුන් මාස කිහිපයකට කලින් ඉඳලා මානසිකව ඒ සම්බන්ධතාවෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. මේ නිසා ඔවුන්ගේ හැසිරීමේ මේ වෙනස්කම් දකින්න පුළුවන්. පළමු ලකුණ sannivedanaye අඩුවීම. කලින් පැය ගණන් කතා කළ පණිවිඩය වූ කෙනා දැන් ඉතා කෙටියෙන් පිළිතුරු දෙනවා නම් good morning පණිවිඩය පවා අමතක කරනවා නම් එයින් හැඟවෙන්නේ ඔවුන්ගේ ප්‍රමුඛතාවලින් ඔබ ඉවත් වී ඇති බවයි. ඔවුන් කාර්යබහුල බව පවසමින් ඔබ මගහරිනවා නම් ඒක ලොකු අනතුරු ඇඟවීමක්. දෙවැනි ලකුණ අනවශ්‍ය රණ්ඩු ඇති කිරීම. ඉතා සුළු දේවල් වලටත් ඔවුන් ඔබ සමග තර්ක කරනවද? ඔබ කරන සෑම දෙයක්ම ඔවුන්ට වැරදි විදියට පේනවද? මනෝවිද්‍යාවට අනුව කෙනෙක් සම්බන්ධතාවයකින් අයින් වෙන්න පාර කපන්නේ ඔබව වැරදිකරු කරලා ඔවුන්ට නිදහසේ අයින් වෙන්න අවස්ථාව හදාගන්නයි. තෙවැන්න මානසිකව ඈත්වීම. ඔබ දෙදෙනා එකට සිටින වෙලාවට පවා ඔවුන් ඉන්නේ වෙනත් ලෝකයක වගේ නම් අනාගතය ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලා නම් එයින් හැඟවෙන්නේ ඔවුන්ගේ අනාගත සැලසුම්වල ඔබ තවදුරටත් නැති බවයි. ඔබේ සතුට හෝ දුක ගැන ඔවුන්ට දැන් කලින් වගේ හැඟීමක් දැනෙන්නේ නැහැ. මතක තබා ගන්න. කෙනෙක් ඔබෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා නම් ඔවුන් පස්සේ පන්නලා ඔබේ වටිනාකම නැති කරගන්න එපා. ඔබ ලැබිය යුතු ගෞරවය සහ ආදරය නොලැබෙන තැනකින් ගෞරවාන්විතව අයින් වීම තමයි බුද්ධිමත්ම තීරණය. මේ වගේ දේවල් දැනගන්න හැකිනම් subscribe කරන්න. නොහැකිනම් වහාම subscribe කරන්න.